රජයේ නීතිඥවරයෙකු සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය නීතිමය ක්‍රමාත් ගන්නවා. ගල්කිස්ස උසාවියේදී නීතිඥයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහත් ලෙස බැනවැදීමේ සිද්ධියක් පසුගිය දිනදී වාර්තා වුණා. එම සිද්ධියට අදාළව නීතිඥයා විසින් ඔහුව සිරගත කරන බවට තර්ජනය කිරීමක්ද දැක ගැනීමට හැකියාව තිබුණා. ඒ ආකාරයෙන් මේ වන විට එම පොලිස් නිලධාරියා බන්ධනාගාරගත කර ඇත. එනම් ඔහුට කිසිදු නීතිඥයෙකු මේ වන විටත් ඉදිරිපත් නොවීම නිසාය. මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවන් අදහසක්. පොලිසියේ පොලිස් විශේෂ විමර්ශනයකකට බාර දීලා තියෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය නිශාකාරව ක්‍රියා කරාද යන්න අඩුපාඩු ඇතුව ක්‍රියා කරාද යන්න විමර්ශනයක් කරන්න ඒත් එක්කම දැනට අපක්ෂපාතී පරීක්ෂණයක් අපරාධ විමර්ශනයක් සිදු කරනවා. පොලිසිය ජාරියෙන් නීතිඥ මහත්වරු සහාය දෙන්නේ නැහැ කියලා දෙලා පොලිසිය නීතිඥ මහත්වරුවත් සහාය දෙනවා මේ සම්බන්ධයෙන් අඩුගානේ මෝසමක්වත් මේ වෙනකොට දාන්න පොලිසිය කටයුතු කරලා තියෙනවද කියලා. හෙට දින මේ අධිකරණ කටයුත්ත නැවත කැඳ වෙනවා. එතකොට පොලිසිය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඒ නීතිපති සහායත් තරහ නීතිපතිතුමාගේ සහායත් රජයේ නීතිඥවරයෙකු සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය නීතිමය ක්‍රමාත් ගන්නවා. මෙවැනි පාත් දික්පතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.